2008 වසරේදී රුසියානු ජාතික පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සයිබීරියාවේ දකුණු සීමාවට ආසන්නයෙන් පිහිටලා තියෙන ගුහාවකින් ආභරණයකට සමාන වස්තුවක් එහෙම නැත්නම් මානව කෘතියක් හොයාගන්න සමත් වුණා. නිකම්ම මානව කෘතියක් නන් නෙමෙයි. කොළපාට පාෂාණ වර්ගයකින් නිර්මාණය කරන ලද අත්පලන්දනාවක්. පේන විදියට මේ අත්පලන්දනාවේ සිදුරක් නිර්මාණය කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. මේ අත්පලන්දනාව උපදැමීමකට වාචනය කරලා තියෙනවා. නමුත් කොටසක් බිඳී ගිහින් තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. පුදුම හිතන කාරණේ තමයි මේ මානව කෘතිය හොඳින් ආරක්ෂා වෙලා තිබුණ ආකාරය. සාමාන්‍යයෙන් ගුහාවකින් මේ වගේ පැරණි ප්‍රාග්ආභරණයක් හමු වුණා කියලා පුරාවිද්‍යාඥයන් මවිතයටපත් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී වුන් පුදුමයටපත් වෙන්න හේතුව තමයි මේ අත්පලන්දනාව හොයාගත්ත විශේෂ ස්ථානය. මේ අත්පලන්දනාවට ආසන්නයෙන් ඔවුන් තවත් දෙයක් හොයාගන්න සමත් වුණා. මේ නව සොයා ගැනීම මානවයාගේ කාල රාමුව ගැන අපි දන්නවා කියලා විශ්වාස කරපු තොරතුරු සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හේතුවක් වුණා. මේ අත්පලන්දනාව හොයාගත්තට පස්සේ මේ වස්තුව පර්යේෂණයට භාජනය කරා. විශේෂයෙන්ම ගති ලක්ෂණ, පරිමාණයන් හා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලින් සිදුවන පරීක්ෂණ කටයුතු මකින් කරුණු රාශියක් හෙළිදරව් කරගන්න ඔවුන් සමත් වුණා. නමුත් විශේෂයෙන්ම අවධානය යොමු වුණේ මේ අත්පලන්දනාවේ මැද නිර්මාණය කරලා තිබුණ සිදුරට. ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු මගින් යෝජනා කරේ මේ සිදුරු විදින්න භාවිතා කරලා තියෙන තාක්ෂණය බොහෝ දුරට සහසම්බන්ධ වෙන්න හැකියාවක් පවතින්නේ නියොලිතික් යුගයට හෝ ක්‍රිස්තුපූර්ව 10,000ට ආසන්න කාල සීමාවකට. පුරාවිද්‍යාඥයන් මේ අත්පලන්දනාව හමු වුණ අවසාදිත ස්තරය හඳුන්වන්නේ 11 වෙනි ස්තරයේ විදිහට. මේ ස්තරයේම තිබිලා මානවෙක්ට අයත් සුළඟිල්ලක අස්ථි කොටසක් හමු වුණා. පසුව මේ අස්ථි කොටස ජානමය විශ්ලේෂණයකට භාජනය කරා. මේ මගින් හඳුනාගත්ත කාරණේ තමයි මේ අස්ථි අයත් මානවයා අයත් වෙන්නේ අපි නොදන්නා මානව විශේෂයකට. මේ විදිහට තමයි විද්‍යාඥයන් පළවෙනි වතාවට ඩෙනිසෝවන් මානවයන් හඳුනාගත්තේ. ඔවුන් හෝමෝසේපියන්ස් මානවයන් හා නියැන්ඩර්තාල් මානවයන් සමග එකට ජීවත් වුණ නමුත් පසුව වඳ වෙලා ගිය මානව විශේෂයක්. ඉතින් මේ කතාවට මේ අත්පලන්දනාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ අවසාදිත ස්තරයේ අසල පරීක්ෂා කරපු සමහර පර්යේෂකයන් මේ අත්පලන්දනාව වසර 45000ත් 50000ත් අතර කාල සීමාවකට අයත් වෙන්න පුළුවන් කියලා තර්ක කරන්න පටන් ගත්තා. ඒ වගේම ඔවුන් සිදු කරන ලද වෙනත් අත්දැකීම් කටයුතු මකින් මේ ස්ථානය පසු කාල සීමාවල් වල වාසස්ථානයක් බවට පත් කරගත්ත වෙනත් මානව කණ්ඩායම් විසින් දූෂණයට ලක් වෙලා නැහැ කියලා තහවුරු වුණා. මේ අර්ථකථනය නිවැරදි නම් ඒ මකින් අපිට හඳුනා ගන්න ලැබෙන්නේ නූතන මානවයා පසු කාලයේ භාවිතා කරපු තාක්ෂණයක් ඔවුන්ටත් වසර දහස් ගණනාවකට කලින් මේ පැරණි මානව විශේෂය එහෙම නැත්නම් ඩෙනිසෝවන් මානවයා භාවිතා කරලා තියෙන ආකාරය. මේ නිසා තමයි මේ සොයා ගැනීම ගැන කුතුහලයක් ඇති කරන්නේ. මේ මකින් අපිට පෙන්නලා දෙන්නේ අපි දන්නවා කියලා හිතන් ඉන්න විශ්වාස කරන මානව විශේෂය විතරක් නෙමෙයි මේ මහ පොළොවේ දියුණු ආකාරයකට ජීවත් වෙලා තියෙන්නේ කියන කාරණය. ඒ වගේම තවත් ගැටලු කිහිපයක් මතුවෙනවා. කවුද මේ අත්පලන්දනාව නිර්මාණය කරේ? මොකක්ද ඒ සඳහා අරමුණ බවටපත් උනේ? මේ මගින් අපිට පෙන්නලා දෙන්නේ මෑතකදී අපි නිරාවරණය කරගන්න සමත් වුණ ඒ වගේම අවබෝධයක් ඇති කරගන්න පටන් ගත්ත යම්කිසි ගැඹුරු දෙයක් ගැනද. මේ අත්පලන්දනාව ගැන කතා කරන්න කලින් මුලින්ම අපි ඩෙනිසෝවා ගුහාව ගැන විස්තර ටිකක් හොයලා බලමු. ඩෙනිසෝවා ගුහාව කියන්නේ නිකන් ගුහාවක් නන් නෙමෙයි. මේ ගුහාව නිසා විද්‍යාඥයන් පැරණි මානවයන් දිහා බලපු දෘෂ්ටි කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඩෙනිසෝවා ගුහාව පිහිටලා තියෙන්නේ සයිබීරියාවේ අල්ටායි කඳුපන්ති සහිත ප්‍රදේශයේ. ඉතා සීතල ප්‍රදේශයක් නිසා දඩයමෙන් හා ආහාර එක් රැස් කර ගැනීමෙන් යැපුණ පැරණි ජන පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ නැති කියලා කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් වසර දහස් ගණනාවක් පුරාවට විවිධ ජන පිරිස් මේ ගුහාව තමන්ගේ වාසස්ථානීය බවට පත් කරන් තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේක ඉතා වැදගත් කාරණයක්. මේ ගුහාවේ වාසය කරලා තියෙන්නේ ඩෙනිසෝවන් මානවයා විතරක් නන් නෙමෙයි. නියැන්ඩර්තාල් මානවයාත් මේ ගුහාව තමන්ගේ වාසස්ථානීය බවට පත් කරගත්තා. එක අවස්ථාවක නූතන මානවයාත් මේ පුළුල් ප්‍රදේශය පසු කරලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. මේ නිසා මේ ගුහාව විවිධ මානව විශේෂවලට රැකවරණය සපයපු වැදගත් ස්ථානයක්. ඒ වගේම දීර්ඝ කාල සීමාවකට අයත් ආදි මානවයන්ගේ සාධක ආරක්ෂා වුණ ටයිම් කැප්සූල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ නිසා තමයි මේ ගුහාව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වැදගත් ස්ථානයක් බවට පත් වෙන්නේ. හැබැයි මේ කාරණාව නිසා මේ අත්පලන්දනාව ගැන පැහැදිලි අදහසක් ඇති කරගන්නත් ගැටලුවක් මතු කරලා තියෙනවා. ඒකට හේතුව මේ වගේ විවිධ මානව විශේෂ ජීවත් වුණ ගුහාවකින් හමු වුණ මානව කෘතියක් නිර්මාණය කරේ කවුද කියලා හරියටම හඳුනා ගන්න එක අපහසු කාර්යයක් බවට පත් වෙන නිසා. ගුහාවක් කියන්නේ හරි අපිරිසිදු තැනක්. කාලයත් සමග වෙනස්තර එකට මිශ්‍ර වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මේ නිසා වසර දහස් ගණනාවක කාල සීමාවක් එක්ක ගනුදෙනු කරද්දී ක්ෂණික නිගමනවලට පිවිසීමෙන් හරි පරිස්සම් වෙන්න ඕනේ.
මේ අනීත ස්වභාවය නිසාම තමයි මේ ගුහාව කුතුහලයේ දනවන තැනක් බවට පත් වෙන්නේ. ඩෙනිසෝවා ගුහාවෙන් අපිට පෙන්නලා දෙන්නේ ආදිමානවයාගේ ලෝකය අපි හිතන් ඉන්නවට වඩා සංකීර්ණ එකක් කියන කාරණය. මේ ස්ථානයේ ඩෙනිසෝවන් මානවයන්, නියැන්ඩර්තාල් මානවයන් හා නූතන මානවයන් ජීවත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණු පිරිසක් නෙමෙයි. විවිධ අවස්ථාවල ඔවුන් එකට හමු වෙලා ගනුදෙනු සිදු වෙලා තියෙනවා. අන්තර් අභිජනනය කියන්නේ මේකට හොඳම නිදසුනක්. මේ ගුහාවෙන් හොයාගත්ත අරුම් පුදුම වස්තුව බවට පත් වෙන්නේ කුඩා දැරියකට අයත් අස්ථීක අවශේෂ කොටසක්. විද්‍යාඥයන් මේ දැරිය නම් කරලා තියෙන්නේ ඩෙනී කියන නමින්. පුදුම හිතන කාරණේ තමයි මේ ඩෙනීගේ ජාන භාගයක් නියැන්ඩර්තාල්, භාගයක් ඩෙනිසෝවන්. පුදුම හිතනවා නේද? අපි මේ වගේ දේවල් අහලා තිබ්බේ විද්‍යා පත්‍රිකාවල විතරයි. නමුත් මේ ජනපිරිස් ඇත්තරම මේ මහ පොළොවේ ජීවත් වෙලා තියෙනවා. ඔවුන් එකිනෙකා හමු වෙලා තියෙනවා. ගනුදෙනු සිදු කරලා තියෙනවා. අන්තර් අභිජනනයන් පවා සිදු වෙලා තියෙනවා. ඔවුන් ජීවත් වෙලා තියෙන්නේ එකම ප්‍රදේශවල. සමහර විට ඔවුන්ගේ අදහස් හුවමාරු කරගන්නත් ඇති. අත්පලඳනාව ගැන කතා කරද්දී මේ අදහස ඉතා වැදගත් වෙනවා. ඒකට හේතුව මේ අත්පලඳනාව අයත් වෙන්නේ සරල ලෝකයකට නම් නෙමෙයි. මේක අයත් වෙන්නේ සංකීර්ණ ලෝකයකට. මේ ලෝකයේ විවිධ විශේෂවලට අයත් මානවයන් අපි තවමත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න නොහැකි වුණ ආකාරයකට එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සිදු කරලා තියෙනවා. මේ විදිහට බලද්දී මේ ඩෙනිසෝවන් මානවය කියන්නේ කවුද? හරියට බැලුවොත් ඔවුන් කවුද කියන එක අපිට අභිරහසක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව අපි ඔවුන් ගැන දන්නේ ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් නිසා. මේ මානවයාට අයත් සම්පූර්ණ ඇටසැකිල්ලක් අපිට තවමත් හමු වෙලා නැහැ. ඔවුන් නිර්මාණය කරගත්ත නගරයක් හෝ ජනාවාසයක පැහැදිලි සාධක අපිට හමු වෙලා නැහැ. ඒ වගේම ඔවුන්ට අයත් ලේඛන වගේ සාධකත් අපිට හමු වෙලා නැහැ. එහෙම සාධක ඔවුන් ඉතුරු කරලා තිබුණා නම් ගත වුණ මේ දීර්ඝ කාල සීමාවත් එක්ක බලද්දී ඒවා පොළොවට පස් වෙලා අවසන්. මෙතනදී වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ මේ වගේ අත්පලඳනාවක් නිර්මාණය කරන්න හැකියාවක් හා තාක්ෂණයක් පැවතුණු පිරිස කවුද කියලා විශ්වාසයෙන් යුක්තව ප්‍රකාශ කරන්න කලින් මේ අත්පලඳනාව පැළඳගෙන හිටිය පිරිස මොන වගේ පිරිසක්ද කියලා අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. ඩෙනිසෝවන් මානවයන් මුලින්ම හඳුනාගත්තේ DNA සාධක මගින්. මේ සඳහා පාදක වුණේ ඩෙනිසෝවා ගුහාවෙන් විද්‍යාඥයන් හොයාගත්ත සුළඟිල්ලක අස්ථි කොටස. මේ අස්ථි කොටසෙන් සංශ්ලේෂණය කරගත්ත ජාන විශ්ලේෂණය කරද්දී විද්‍යාඥයන් හඳුනාගත්තා මේ ජාන අයත් මානව කාණ්ඩය නූතන මානව ජීනෝමයට හෝ නියැන්ඩර්තාල් මානව ජීනෝමයට අයත් නොවන සම්පූර්ණයෙන්ම වෙනස් මානව කාණ්ඩයක් කියන කාරණය. ජානමය පරීක්ෂණ කටයුතු මගින් හඳුනා ගන්නකම් මේ මානව කාණ්ඩය අපි කලින් දැනගෙන හිටියේ නෑ. මේ සොයා ගැනීම නිසා මානව ඉතිහාසය දිහා අපි බලන දෘෂ්ටි කෝණය විවෘත හා නිහතමානී එකක් බවට පත් කරන්න සමත් වුණා. සුළඟිල්ලක කුඩා අස්ථි කොටසක පැවතුණු ජාන වලින් නැති වෙලා ගිය සම්පූර්ණයෙන්ම වෙනස් මානව විශේෂයක් හඳුනා ගන්න අපි සමත් වුණා නම් මානව ඉතිහාසයට සම්බන්ධ අපිට මගහැරුණු තවත් කොපමණ තොරතුරු රාශියක් සැඟවිලා තියෙන්න පුළුවන්ද? මේ අතරින් කොපමණ ප්‍රමාණයක් දැනටමත් විනාශ වෙලා අවසන්ද? නිකන් ඉන්න වෙලාවක හිතලා බලන්න. මේ නිසා තමයි අපේ අතීතය ගැන අපි හරියටම දන්නවා කියලා උදම් මනන එක අනුවන ක්‍රියාවක් බවට පත් වෙන්නේ. අපි දන්න තොරතුරු වලට වඩා නොදන්න තොරතුරු බහුලයි. ඩෙනිසෝවන් මානවයා කියන්නේ මේ දේ සනාථ කරන හොඳම නිදසුනක්. තවත් පුදුම හිතන කාරණයක් තමයි අපිට දැනට හමු වෙලා තියෙන්නේ ඔවුන් හා සම්බන්ධ සුළු භෞතික සාධක ප්‍රමාණයක්. නමුත් ඔවුන්ගේ ජානමය අඩිසටහන නම් හරි පුළුල්ව පැතුරුණ එකක්. ඩෙනිසෝවන් ජාන නූතන කාලේ ඔස්ට්‍රේලියාවේ, පැපුවා නිව්ගිනියාවේ හා දකුණු ආසියාවේ ජීවත් වෙන ස්වදේශික ජනතාව අතර දකින්න ලැබෙනවා. අදටත් සමහරක් පුද්ගලයන් ළඟ ඩෙනිසෝවන් මානවයන්ගේ ජානමය උරුමය පවතිනවා. මේ අනුව බලද්දී ඔවුන් වෙනස් මානව කාණ්ඩයක් විදිහට වඳ වෙලා ගියත් ඔවුන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිහින් නැහැ. ඔවුන්ගේ උරුමය තාමත් අපේ මානව ජීනෝමයේ පවතිනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ගේ මේ ජාන අපිට ජීවිත ආරක්ෂා කරගන්නත් උපකාර සපයලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණයක් අපිට දකින්න ලැබෙන්නේ ටිබෙට් සානුවෙන්. EPA-S1 කියලා හඳුන්වන ඩෙනිසෝවන් ජාන ප්‍රභේදයක් නූතන ටිබෙට් වැසියන්ගේ මුතුන් මිත්තන්ට ඔක්සිජන් අඩු ඉහළ උන්නතාංශයක් පවතින පරිසර තත්වයක ජීවිත ආරක්ෂා කරගන්න පරිසරයට හැඩගැහෙන්න උපකාර සපයලා තියෙනවා. මේ ජාන හයිපොක්සියා තත්වයට සිරුරු ප්‍රතිචාර දක්වන ආකාරය යාමනය කරනවා. හයිපොක්සියා කියන්නේ ඔක්සිජන් අඩු තත්වයකදී පමණ ඉක්මවා රතු රිදුරාණු නිෂ්පාදනය කිරීම. මේ නිසා ඇල්ටිටියුඩ් සික්නස් කියන රෝගය ඇති වෙනවා. නමුත් EPA-S1 ජානය නිසා පමණ ඉක්මවා රතු රිදුරාණු නිෂ්පාදනය යාමනය වුණා. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න නම් ඩෙනිසෝවන් මානවයන් සමග අන්තර් අභිජනනයක් සිද්ධ වෙන්න ඕනේ. මේ විදිහට බලද්දී සුළු සාධක ප්‍රමාණයකින් පමණක් අපි හඳුනාගෙන තියෙන මේ මානව විශේෂය නූතන මානවයන්ටත් ජීවිත ආරක්ෂා කරගන්න උපකාර සපයලා තියෙනවා. මේ විදිහට බලද්දී ඩෙනිසෝවන් කියන්නේ නොවැදගත් මානව විශේෂයක් නන් නෙමෙයි.
ඔවුන් අපේ මානව ඉතිහාස කතාවේ අපිට තවමත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න නොහැකි වුණ කොටසකට වැදගත් දායකත්වයක් සපයලා තියෙන පිරිසක්. සමහර විට මේ කාල සීමාවෙදී අපි සතු වුණ තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණයක් ඔවුන් සතු වුණා වෙන්න පුළුවන්. ආදිමානවයා කිව්ව ගමන් අපේ මනසේ මැවෙන්නේ ප්‍රාථමික ජන පිරිසක්. නමුත් අලුත් සාධක හමු වෙද්දී මේ අදහස එන්නෙම බිඳ වැටෙන්න පටන් ගන්නවා. මේකට හොඳම උදාහරණය තමයි තුර්කී පිහිටලා තියෙන ගොබෙක්ලි ටෙපේ නටබුන් සංකීර්ණය. මේ ස්ථානයෙන් අපිට දකින්න ලැබෙන්නේ දඩයමෙන් හා ආහාරයක් රැස් කර ගැනීමෙන් ජීවත් වුණ ප්‍රාථමික ජන පිරිසක් විදිහට හඳුන්වපු ජනතාවක් සංකීර්ණ ජීවන රටාවක් ගත කරලා තියෙන ආකාරය සනාථ කරන සාධක පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන තියෙන ආකාරය. දැන්ට වසර 13,000කට කලින් හිම යුගයේ අවසානයත් සමගම මේ ජන පිරිස දැවැන්ත මෙගලිතික් නිර්මාණ ඉදි කරන්න කටයුතු කරලා තියෙනවා. පසුව ඔවුන් හිතාමතාම මේ නිර්මාණ පස්වලින් වහලා දාන්න පෙළඹිලා තියෙනවා. වසර දහස් ගණනාවක් පුරාවට මේ මෙගලිතික් නිර්මාණ පොළොවට සැඟවිලා තිබුණා. මේ වගේ සොයා ගැනීම නිසා අපේ අතීතය ගැන පවතින අපේ අවබෝධය සීග්‍රේන් වෙනස් වෙනවා. ඩෙනිසෝවන් මානවයාත් මේ වගේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවද? සමහර විට හෝමෝ සේපියන්ස් මානවයන් මේ කාල සීමාවෙදී මතුපිටින් අතපතක ගායිද්දී ඩෙනිසෝවන් මානවයන් ඔවුන්ටම අනන්‍ය වුණ හැඩගැසීම් තාක්ෂණයන් හෝ සංකේතාත්මක ලෝකයක් පවත්වාගෙන යන්නේ නැති. මේ හා සම්බන්ධ සාධක අපිට දකින්න ලැබෙන්නේ නැත්තේ මේවත් දැනටමත් විනාශ වෙලා අවසන් නිසාද? සමහර විට සැඟවිලා තියෙන්නත් පුළුවන්. දැන් අපි කතා කරමු මේ අපූරු අත්පලඳනාව ගැන. මේ අත්පලඳනාව හොයාගත්තේ ඩෙනිසෝවා ගුහාවෙන්. මේ අත්පලඳනාව නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ ක්ලෝරයිඩ් බහුල අඳුරු කොළ පැහැයක් සහිත පාෂාණ වර්ගයක්. මේ පාෂාණ වර්ගය හිරු එළිය සහිත දහවල් කාලයේදී දිලිසෙන ස්වභාවයක් ගන්නවා. ඒ වගේම රාත්‍රී කාලයේදී ගිනි මැලයක් අසලදී ගැඹුරු කොළ පැහැති වර්ණයක් ගන්නවා. මේකත් වැදගත් කාරණයක්. ඒකට හේතුව මේ අත්පලඳනාව නිර්මාණය කරපු පිරිස කවුරුණත් ඔවුන් ඒ සඳහා අහඹු පාෂාණ වර්ගයක් යොදාගෙන නැහැ. ඔවුන් ඒ සඳහා විශේෂ ගුණ සහිත පාෂාණ වර්ගයක් වෙන් කරලා හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම දෘශ්‍ය ගුණයන් ගැන. සමහරක් මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරයට මේ ස්ථානයට ආසන්නයෙන්ම තියෙන මේ පාෂාණ සහිත නිදී පිහිටලා තියෙන්නේ කිලෝමීටර් 200ක් ඈතින්. මේ අනුව බලද්දී මේ පාෂාණය වෙනත් ස්ථානයකින් එක් රැස් කරගෙන ප්‍රවාහනය කරලා හුවමාරු කරගෙන තියෙනවා. එහෙම නැත්නම් මේ ගුහාවට වඩා විශාල ප්‍රදේශයකට පිවිසෙන්න හැකියාවක් පැවතුණු පුද්ගලයෙක් විසින් මේ පාෂාණය රැගෙන ඉන්න ඕනේ. මේ තොරතුරු නිසා තවත් ගැටලු කිහිපයක් මතුවෙනවා. හැබැයි මේ දේ විතරක් නෙමෙයි අපිට මෙතන දකින්න ලැබෙන අමුතු විෂමතාව බවට පත් වෙන්නේ. පර්යේෂකයන් හොයාගත්තත් මේ අත්පලඳනාව බිඳිලා ගිහින් තිබුණා. නමුත් මුලින් පැවතුණු ප්‍රමාණය හා හැඩය ඇස්තමෙන්තු කරන්න විද්‍යාඥයන්ට හැකියාවක් ලැබුණා. ඔවුන් ඇස්තමෙන්තු කරපු ආකාරයට මේ අත්පලඳනාව සෙන්ටිමීටර් 7ක විෂ්කම්භයක් සහිත තුනී වලල්ලක්. මේ විදිහට බලද්දී මේක විශාල වස්තුවක් නන් නෙමෙයි. බොහෝ දුරට පුද්ගලික භාණ්ඩයක් වෙන්න පුළුවන්. මේ කාරණයත් ඉතා වැදගත් කාරණයක්. මේ අනුව බලද්දී මේ වස්තුව ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරපු උපකරණයක් නන් නෙමෙයි. මේ අපිට දකින්න ලැබෙන්නේ ආභරණයක්. ආභරණයක් නිර්මාණය කරන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට වඩා එහා හිතන පිරිසක් විසින්. ඔවුන් තමන්ගේ පෙනුම, තත්වය, අනන්‍යතාවය හෝ සමහර විට පූජා විධිමයක් ගැන හිතපු පිරිසක්. මම දකින විදියට මේ වගේ තැන්වලදී තමයි අපි පැරණි මානවයාව අවතක්සේරුවට ලක් කරලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ දැන් වසර දසදහස් ගණනකට කලින් ජීවත් වුණ මේ ජනතාව හැමතිස්සෙම අවධානය යොමු කරලා තියෙන්නේ ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සපයා ගන්න ආකාරය ගැන විතරක් කියලා. නමුත් මේ වගේ මානව කෘති හමු වෙද්දී ඒ අදහස ඉබේම පැහැර වෙලා යනවා. අපිට එකපාරටම වැටහෙන්න පටන් ගන්නවා ඔවුන් මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වෙන උපකරණයක් නන් නෙමෙයි කියලා. ඔවුන්ට ඒ වගේ දෙයක් සඳහා වෙන් කරන්න කාලේ තිබිලා තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ මේ අත්පලඳනාවේ නිර්මාණය කරලා තියෙන සිදුරට. කෙටියෙන් කිව්වොත් මේ සිදුර මගින් පෙන්වලා දෙන්නේ වෙන්න බැරි දෙයක්. අඩු ගැස්සීමක් සහිතව ඉහළ වේගයකින් නිර්මාණය කරන ලද සිදුරක්. පේන විදියට රළු උපකරණ මගින් මේ වගේ සිදුරක් නිර්මාණය කරන්න බෑ. මේ සඳහා පාලනය කරන ලද විධීමේ තාක්ෂණයක් භාවිතා වෙලා තියෙනවා. අපි විශ්වාස කරපු විදිහට මේ තාක්ෂණය භාවිතා වෙලා තියෙන්නේ පසු කාලයේ. මෙතෙන්දී අපි අවංක වෙන්න ඕනේ. මේ අත්පලඳනාව ආයත් කාල සීමාව ටිකක් අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න ලැබෙනවා. අන්තර්ජාලය හොයලා බැලුවොත් ඔයාලට දකින්න ලැබෙයි එක පිරිසක් මේ අත්පලඳනාව වසර 40,000ක් පරණයි කියලා විශ්වාසයෙන් ප්‍රකාශ කරන ආකාරය. තවත් පිරිසක් වසර 50,000ක් පරණයි කියලා සඳහන් කරනවා. දියුණු තාක්ෂණයන් භාවිතා කරලා සිදු කරන ලද පරීක්ෂණ වලින් හඳුනාගත්ත නූතන මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරයට මේ අත්පලඳනාව වසර 65,000ත් 75,000ත් අතර පරණයි. ඩෙනිසෝවන් මානවයන් ගැන තොරතුරු හොයන්න අපිව නැවතත් රැගෙන එන්නේ මේ පැරඩොක්සයට. එක පැත්තකින් අපි ඔවුන් ගැන දන්නේ සුළු තොරතුරු ප්‍රමාණයක්. භෞතික සාධක වශයෙන් ගත්තොත් ඉතා සුළු සීමා සහිත ප්‍රමාණයක්.
මෑත කාල සීමාව වෙනකන් ඔවුන් හිටියද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. පුරාවිද්‍යා වාර්තා එක්ක බලද්දී ඔවුන් අවතාර වගේ. නමුත් ජානමය අතින් බලද්දී ඔවුන්ගේ බලපෑම විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්ත වෙලා තියෙන ආකාරයක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඔවුන්ගේ ජාන නූතන ජනගහනවලත් දකින්න ලැබෙනවා. සයිබීරියාවේ, ටිබෙට්වල, නැගෙනහිර ආසියාවේ කොටස්වල, කිනිකොන දිග ආසියාවේ, පැපුවා නිව්ගිනියාවේ හා ඕස්ට්‍රේලියාවේ දකින්න ලැබෙනවා. නමුත් මේ දේ සිද්ධ වුණේ කොහොමද? පුරාවිද්‍යාත්මක වශයෙන් හඳුනා ගන්න අපහසු පිරිසක් ජානමය වශයෙන් ප්‍රබලව පවතින්නේ කොහොමද? මම පුද්ගලිකව විශ්වාස කරන විදිහට භෞතික සාධක අවම නිසා අපි ඔවුන්ව අවතක්සේරුවට ලක් කරලා තියෙන ආකාරය වැරදි. සමහර විට ඔවුන් කුඩා කණ්ඩායම් ආකාරයට ජීවත් වෙන්නේ නැති. විශාල දුරකට ව්‍යාප්ත වෙන්නේ නැති. ඔවුන් භාවිතා කරපු අමුද්‍රව්‍ය කාලයත් සමග විනාශ මුඛයට පත් වෙන්නේ නැති. සමහර විට ඔවුන් සතුන්න දැනුම ලිඛිත භාෂාවකින් සම්ප්‍රේෂණය කරනවට වඩා පුරුදු පුහුණු වීමෙන් හා මතකයෙන් ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය කරන්න ඇති. මේ දේ ඇත්තනම් ඔවුන් ගැන අපි තොරතුරු නොදන්නාකම ගැන පුදුම වෙන්න හේතුවක් නැහැ. මේ වෙනකොටත් ඔවුන්ට අයත් ලෝකය බොහෝ දුරට විනාශ වෙලා අවසන්. අපේ ඉතිහාසය ගැන පොදුවේ බලද්දී මේක නිරන්තරයෙන්ම අපිට දකින්න ලැබෙන කාරණයක්. අපි අතීතයේ තීන්දුව කරන්න උත්සාහ කරන්නේ නූතන කාලයේ වෙනකොට ආරක්ෂා වෙලා තියෙන සාධක මත. මේක ඇත්තටම භයානක දෙයක්. ඒකට හේතුව අද වෙනකොට ආරක්ෂා වෙලා තියෙන දේවල් අතීතයේ ඒ කාල සීමාවලට ආයෙත් දේවල් නොවෙන්න පුළුවන්. පාෂාණ, සෙරමික් මැටි බඳුන් සමහර අවස්ථාවල අස්තිත් ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් ලී, හම් වර්ග, රෙදි වර්ග හා ශාක කිඳි වර්ග පහසුවෙන් දි รา පත් වෙලා යනවා. ජනකතා හා ගීත වගේ දේවල් වියකිලා යනවා. තාක්ෂණයත් එහෙමයි. මේ දේවල් ලිඛිතව පිටපත් කරේ නැත්නම් දීර්ඝ කාල සීමාවක් පවතින්නේ නැහැ. මේ අනුව බලද්දී ඩෙනිසෝවන් මානවයා කියන්නේ අපි හිතන තරම් අදෘශ්‍ය මානවයෙක් නොවෙන්න පුළුවන්. සමහර විට ඔවුන් ගැන අපි හඳුනා ගන්න හොයන්න උත්සාහ කරන්නේ වැරදි විදිහේ සාධක ගැන වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු නිසා තමයි මේ මාතෘකාව ගැන කතා කරන්න කුතුහලයක් ඇති වෙන්නේ. මේ ගැනත් හොයලා බලන්න. ඒ වගේම ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලනකොට ඔයාට ගොඩක් ස්තුතියි. වෙනද වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත් එහෙම නැත්නම් පැත්තකට විසි කරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා. විවෘත මනසකින් හොඳට හිතලා බලන්න. තව තොරතුරු හොයලා බලන්න. ඔයා හොයා ගන්න තොරතුරු මාත් එක්කත් බෙදා ගන්න. අද මේ කොටසින් ඔයා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික